අයිබෝන් සිලෝන් ට්‍රිප්ටොක් අපි අද යන්නේ සඳකල තැන්න පාරින් සිරීපාදේ. අපි කොළඹින්දන් තමයි ගමන යන්නේ පිටත් උනේ. අපි උදේ 7:00 වගේ තමයි කොළඹින් පිටත් උනේ. ඉතින් එහෙනම් යන අතරමඟ ලස්සන ඔයාලට පෙන්නගෙන යන්නම්. අපි නල්ලතන්නියට ගිහින් කතා කරමු. ඔයාලට මේ පේන්නේ මෝහිනී ඇල්ල. මෝහිනී ඇල්ල කියන්නේ හැටන් වලට යද්දි පාර අයිනෙදින් බලා ගන්න පුළුවන් දිය ඇල්ලක්. නල්ලතන්නින් තියෙන රාජමලය කියලා බස් එකක්. ඒ රාජමලයේ බස් එකේ යන්න ඕන. රාජමලයේ බස් එකට නගින්න අපි එන්න ඕන. මෙතන මුල්ගම හන්දිය කියලා තියෙනවා. එතන නල්ලතන්නියේ බස් එක නවත්තන තැන ඉඳන් මීටර් 500ක් වගේ එන්න ඕන. එතන තියෙනවා බස් හෝල්ට් එකක්. එතන තමයි නවත්තන්නේ බස් එක. එතනට අපි යන්න ඕන. දැන් අපි එතනට යන ගමන් ඉන්නේ. හරි. අපි දැන් ඉන්නේ රාජමලේ. රාජමලේ ඉඳන් අපි දැන් යනවා සිරිපාදේ නගින්න. ඒ පාර තමයි දැන් යන්නේ. තව චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට ගිහිල්ලා පොඩි පඩිපෙලක් වගේ තියෙනවා. එතනින් නගින්න තියෙන්නේ. එතනින් පාර පෙන්නන්නම්. අපි ආවේ ත්‍රිවිල් එක. ඒකට බස් එක නවත්තන තැන ඉඳන් ත්‍රිවිල් එක එන්න පුළුවන්. ඒ නැත්තම් මුල්ගම හන්දියේ ඉඳන් ත්‍රිවිල් එක එන්න ඕන. අපි රේන් කෝට් අරගෙන වැස්සට හොඳටම ලෑස්තිලා ගියේ. ඒ වුණාට අපි ගිහිල්ලා එනකම් අපිට වැස්සෙන් කිසිම බාධාවක් උනේ නැහැ. අපි යන්න කලින් දවස් ටිකේ හොයි පැත්තට හොඳට වැහැලා තිබුණා. ඒ නිසා දියැල් ටික ඔක්කොම හොඳට සක්‍රිය වෙලා ලස්සනට පේන්න තිබුණා. පල්ලෙහා කට්ටිය දළු කටනවා පේනවා. මාර ලස්සන වීව් එකක් තියෙනවා මෙතන ඉස්සරහා. ඉන්නේ මෙතනින් තමයි යන්න තියෙන්නේ. උඩට නැගලා යන්න තියෙන්නේ මෙතන.
ඔයගොල්ලන්ට පේන විදිහ ඈතින් ලස්සන දියල්ලකුත් පේනවා. zoom කරලා පෙන්නන්න. බලන්න. මේ දවස්වල වැස්ස නිසා හොඳට පේනවා ඒක. හරි. එතනින් දැන් අපිට යන්න තියෙන්නේ ඉස්සරහා බෝඩ් එකක් පේන ඇති ඔයගොල්ලන්ට. ඒ බෝඩ් එක ගාවින් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ අපිට. ඊට පස්සේ අපි කැලේට ඇතුල් වෙනවා. එතනින් පස්සේ කැලෑ මාර්ගයේ ඇතුලෙන් යන්න තියෙන්නේ අපිට. හැටන් පාර හම්බෙනකම්. බාන වතුර පාරවල් සක්‍රිය වෙලා තියෙන්නේ වැස්ස නිසා. එතනින් උඩට ගියාම අපිට කොළපාට බෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතනින් ඇතුළට යන්න තියෙනවා. අපි සඳකල දැන්නටත් ආවා. දැන් හවස 4:00 වෙලාව. 2:00ට තමයි අතනින් නගින්න පටන් ගත්තේ. දැන් හවස 4:00 වෙලාව. මළුව නම් පේන්නේ නැහැ. හොඳටම වීදුම් බාලා තියෙන නිසා මළුව පේන්නේ නැහැ. වටේ නම් මාර ලස්සනක් තියෙනවා. හරි පොඩ්ඩක් තැන්න සෙට් වුණා. කුලඟ තියෙනවා හොඳට මේ හරි. පොඩක් කුලඟ තියෙනවා. දැන් අපි සඳකල දැන්නෙන් පිටත් වෙනවා. සඳකල දැන්නෙන් පිටත් වෙන ටිකේ තමයි මේ විදියට ගල්පඩි තියෙන්නේ. දැන් වෙලාව 4:00යි. අපි දැන් සඳකල දැන්නෙන් පිටත් වුණා. නෙළුමල් බලාගන්න පුළුවන් වුණා අපිට සිරිපාද යන පාරෙත්. හෝටන් තැන් විතරක් නෙමෙයි සිරිපාද අඩවියෙත් නෙළුමල් තියෙනවා. සුදු පාට නෙළුමල් අපිට හොඳට බලාගන්න පුළුවන් වුණා. ඔයාලට මේ වගේ ලස්සන දිය පාරවල් හොඳට බලා ගන්න පුළුවන් සඳකල තැන්න පාරේ යනකොට. වතුර හොඳ පිරිසිදු වතුර එන්නේ මේ වගේ. බොන්න උනත් පුළුවන් මේ වතුර.
සඳකල දෙන්න පාරෙන් ආපුවම හැටන් පාරට වැටෙන්නේ මෙන්න මෙතනින්. ඔයාලට පේන ඇති ලස්සන දියැලක් පේනවා. පල්ලෙහා මීදුවට වැහිලා තියෙන දැන් උදේ පාන්දර නිසා. මෙන්න මෙතනින් තමයි සඳකල දෙන්නට පිවිසෙන්න තියෙන්නේ. අපි ඔය සඳකල තැන්න පාරෙන් හැටන් පාරට වැටෙන තැනට එනකොට රෑ 8:00 විතර වුණා. ඒ වෙලාවේ අපි වීඩියෝ ගත්තේ නෑ. ඊට පස්සේ අපි රෑම ගියා ඉදිකටුපාන අම්බලමට. ඉදිකටුපාන අම්බලමේ තමයි අපි රෑ නැවතිලා හිටියේ. ඊට පස්සේ උදේ 7ට විතර අපි පිටත් වුණා සිරිපාදේ නගින්න. ඒ නගින අවස්ථාවේ ගත්ත වීඩියෝ තමයි මේ තියෙන්නේ. සිරිපාද නගිනකොට සමහර තැන්වල මේ වගේ බෝට් දාලා තිනවා. ඒ කියන්නේ පඩි කොච්චර නගින්න තියනවද, තව පඩි කොච්චරක් ඇවිල්ලා තියනවද, ඒ වගේ අදහසක් ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ බෝට් දාලා තිනවා. ඒක ඇත්තටම මාර හිතට සැනසීමක්. මොකද මහන්සිලා ඉන්නකොට තව මෙච්චර පඩි ගානකින් මේ වගේ තැනකට යන්න පුළුවන්, තව මෙච්චර පඩි ගානකින් මේ වගේ තැනකට යන්න පුළුවන් කියලා මාර්ගෝපදේශනයක් වගේ එහෙම දෙන එක ඇත්තටම මහන්සිලා යනකොට හිතට මාර සැනසීමක්. වල් පිනේදී ඉර නැගගෙන එනවා. අපි දැන් වාගිරි නඹේ නගින්න පටන් ගන්න තව ටිකක්. මොළුවේ අන්තවට පේනවා. සිරිපාදේ නගිනකොට මේ වගේ බෝඩ් එකක් දකිනවා කියන්නේ හිතට මාර සහනයක්. හරි අපි දැන් ඉන්නේ ඇහැලකණුව ළඟ. ඇහැලකණුවෙන් දැන් අපි පටන් ගන්නවා මොළුව දක්වා ගමන.
මෙතන වියනක් වගේ බැඳලා තියෙන්නේ. ගහක් වැටිලා. දැන් අපි මළුවට ඇවිල්ලා ඉන්නේ. අපි මළුවට නැගලා විනාඩි 30ක් විනාඩි 45ක් වගේ හිටියා. මළුව වටේ වටපිටාව ඔක්කොම වලාකුළු වලින් වැහිලා තිබුණා. ලොකු හුලඟක් තිබුණා. එතකොට වලාකුළු වේගෙන් යන පසුබිමක තමයි අපි හිටියේ.
මං හිතන්නේ ඔයගොල්ලන්ට මළුව උඩ ඉන්නා වගේ දැනෙන්න ඇති මේ විනාඩි කිහිපය. දැන් අපි පල්ලෙහාට බහින්න තමයි හදන්නේ හැටන් පාර දිගේ. ඉතින් බහිනවා පල්ලෙහාට. දැන් අපි දිගට පාන ඉන්නේ. දිගට පාන ඉඳන් බහිනවා නල්ල තන්නියටත් බහින ගමන් ඉන්නේ. එන්න බහින්නේ නෑ. මෙතනින් අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. අපි තවත් සංචාරයකින් හමු වෙමු.